අද වීඩියෝ එකෙන් රත්තරන් මෙල්ටිං කරන හැටි තමයි ඉතින් දන්නේ නැති කට්ටියට වීඩියෝ එක වටිනවා. මේ දින අද ගත්ත පරණ රත්තරන් ටික මොනාකෝ චේන් එකකුත් තියෙනවා ඒක ඇස්සේ. ඉතින් මේ පරණ රත්තරන් ඔක්කොම එකින් එකට කෑලි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ ඉස්සෙල්ලා. කපාගෙන ඔක්කොම එකතු කරලා පොඩි භාජනයකට දාලා ඊට පස්සේ weight එක චෙක් කර ගන්න ඕනේ. උණු කරන්න කලින් අනිවාර්යෙන් weight එක චෙක් කරලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් 205 මිලි 190ක් තියෙනවා. ඊට පස්සේ ලොකු කෝ එකකට දාන්න ඕනේ. කෝ එකට දාගෙන තට්ටු කරලා ඉතුරු වෙන ටික පස්සේ මෙල්ට් කරලා ඒක මෙල්ටිං වෙනකොට ඇතුළට බහිනවා රත්තරන් ටික. එතකොට ඉතුරු වෙන ටික ඔය විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරොත් තමයි ඇවරේජ් එකක් එන්නේ. මොකද ඔතන තියෙනවා කැරට් 22 21 18 හැමදේම තියෙනවා. ඊට පස්සේ කෝයෙන් එළියට අරගෙන කෝයෙන් ඉවෙන්න වතුර පොඩ්ඩක් තියලා ඊට පස්සේ හොඳට තට්ටු කරගෙන මෙතන නවසාරම් තියෙන්නේ. නවසාරම් එකේ දාලා කලවම් කරලා වතුර පොඩ්ඩක් තියෙන්න ඕනේ නිවෙන්න. අතින් අල්ලන්න අමාරුයි පිච්චෙනවා ඉතින්. ඊට පස්සේ ආපහු තරහදිය බර බලන්න ඕනේ. මිලි 200ක් 300ක් වෙන්න වගේ අඩු වෙලා තියෙනවා. අල්ලන්න බෑ හුඟක් රස්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් දැනගන්න අයිමන් ගෝල් ෆලෝ කරලා තියාගන්න ඉස්සරහට. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් අනිවාර්යෙන් ෂෙයා එකක් දෙන්න. thank you. ඔයාලගේ පරණ රත්තරන් තියෙනවා නම් ඩිස්ප්ලේ එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා. හොඳම රේට් එකක් දෙන්න පුළුවන්. දවස ගානේ කෝල් ප්‍රයිස් වෙනස් වෙනවා. WhatsApp message එකක් දාන්න තියෙන බඩු ටික ඩීටේල්ස් කරන්න. thank you.